කවුරු හරි කැනඩාවලට යනවා නම් හයර් එඩියුකේෂන් වලට මොනවද ඒගොල්ලන්ට තියෙන ස්ටඩි ඔප්ෂන්ස්? කැනඩාවේ ස්කූලින් වීසා එක තියෙනවා. ඒගොල්ලන්ගේ අම්මා හෝ තාත්තට ඒගොල්ලෝ එක්ක රටට ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ කෝසස් ෆලෝ කරන්න යන අයට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද? يعني යුනිවර්සිටි එකකින් අප්‍රූවල් එක හම්බ වුණා කියලා වීසා එක අප්‍රූව් වෙන්නේ නැහැ. උපාධියක් මේ නිම කර පමණින් ඔයාට මාස්ටර් එකක් MBA එකකට ඔයාට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. දැන් යුනිවර්සිටි එකකින් අප්‍රූවල් එක හම්බ වෙලා තියෙනවා. ඒ වීසා එක රිජෙක්ට් වුණා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? කැනඩාවේ අවස්ථාව තියෙනවා. ඔයාට කැනඩාවේ බැංකුවකින් ලෝන් එකක් මාර්ගයෙන් ඔයාට ඒ මුදල් අරගෙන කැනඩාවට ඇතුල් වුණොත් ඔයාට අනිවාර්යෙන් PR එක ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. ළමන්ගේ තියෙන ස්කිල් කැටගරි එකෙන් කෙලින්ම කැනඩාවට ඇතුල් වීමේ හැකියාවක් සමහර ප්‍රාන්ත තියෙනවා. හිම වැටෙන්නෙම නැති ප්‍රාන්තත් තියෙනවා. ඒ ස්ටේට් එකේ මේ පාඨමාලාව ඉල්ලුවට වීසා එකේ සක්සස් රේට් එක අඩු වෙනවා. මේ දේවල් වලට අමතරව කවුරු හරි කැනඩා තෝරගන්න ඕනේ තවත් හේතුවක් තියෙනවා. Hello everyone and welcome back to another wonderful video brought to you by Prime Visa Center. දැන් මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරන්නේ higher education වලට පිට රටකට යන්න බලාගෙන ඉන්න අයට වැදගත් වෙන දේවල්. ඉතින් අපි දැන්ටමත් වීඩියෝස් දෙකකින් අපි කවර් කරා UK සහ ඕස්ට්‍රේලියා කියන රටවල. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කවර් කරන්න යන්නේ කැනඩා. ඉතින් ඔයා කැනඩා යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් higher education වලට මේ වීඩියෝ එක ඔයාට ගොඩක් යූස්ෆුල් වෙයි. දැන් මේ ඔක්කොම දේවල් ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රයිම් වීසා සෙන්ටර් එකේ ඩිරෙක්ටර් මිස්ටර් ප්‍රගීත් මදුරංග. මිස්ටර් ප්‍රගීත් කියන්නේ මේ ෆීල්ඩ් එකේ අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එක තියෙන. ගොඩක් ස්ටුඩන්ට්ස්ව කැනඩා ඒ වගේම වෙනත් කන්ට්‍රීස් වලට යවලා ඒගොල්ලොන්ගේ higher education එක successful කරගන්න ගොඩක් උදව් කරපු ලොකු හේතුවක් වුණ කෙනෙක්. ඉතින් thank you very much Mr. ප්‍රගීත් අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. දැන් අපි වීඩියෝ එක පටන් ගන්නකොට මම අහන්න කැමතියි කවුරු හරි කැනඩා වලට යනවා නම් higher education වලට මොනවද ඒගොල්ලන්ට තියෙන study options? අපි අනිත් ඩෙස්ටිනේෂන් කතාව කැනඩා වලත් ස්ටඩි ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. මම කිව්වා අපි ඕස්ට්‍රේලියාවේ වොකේෂනල් සෙක්ටර් තියෙනවා. නමුත් කැනඩා වලත් ඒ වගේ තියෙනවා. කියන්නේ අපි ගත්තොත් වොකේෂනල් සෙක්ටර් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. කියන්නේ අර ප්ලම්බින් ඉගෙන ගන්න යන්න පුළුවන්, කාපෙන්ට්‍රි ඉගෙන ගන්නවා, ඉලෙක්ට්‍රිකල් කියන පැත්ත ඉගෙන ගන්න පුළුවන්. ඉහිත් කැනඩා වලත් කොලෙජස් වලට යන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටිස් වලට යන්න පුළුවන්. ඒ ගත්තොත් යුනිවර්සිටිස් ගත්තත් ලෙවල්ස් කීපයකින් තියෙනවා. කියන්නේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් තියෙනවා, ෆෙඩරල් යුනිවර්සිටිස් තියෙනවා, ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා. ඒතර යුනිවර්සිටි එකේ ප්‍රොඩක්ට් එක අනුව ස්පෙસિෆික් වෙලා තියෙනවා. ඒතර එහි තියෙන පළාත අනුව ඕස්ට්‍රේලියා වගේම අපි කිව්වොත් බැංකුව කියන පළාත එහෙම නැත්නම් කියන්නේ අදාළ ස්ටේට් එක අනුව වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන රික්වයර්මන්ට්ස් උත් ඒ කියන්නේ අවශ්‍ය මූලිකව ඇතුල් වෙන්න තියෙන කාරණාත් වෙනස් වෙනවා. කියන්නේ ස්ටේට් එකකින් ස්ටේට් එකට අපි ඇප්ලයි කරනවා නම් ඒ රික්වයර්මන්ට්ස් අනිවාර්යෙන් බලන්න ඕනේ. අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් ඕස්ට්‍රේලියා වගේම කැනඩාවේ ස්කූලින් වීසා එක තියෙන. ඒ කියන්නේ අවුරුදු 7ක් 17ක් අතර ඉන්න දරුවන්ට එහෙ ගිහිල්ලා ඒගොල්ලන් පාසල් අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙනවා. ඒතකොට ඒ අධ්‍යාපනය ලබද්දී ඒගොල්ලන්ගේ අම්මා හෝ තාත්තට ඒගොල්ලෝ එක්ක රටට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ කෝසස් ෆලෝ කරන්න යන අයට තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද මිස්ටර් ප්‍රගීත්? අපි ග්‍රැජුවේට් කෙනෙක් ගත්තොත් පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට යනකොට අවශ්‍ය වෙන සුදුසුකම් වෙනස්. මාස්ටර්ස් PhD වගේ යන කෙනෙක්ට වඩා. ඉතින් මේ මොනවද ක්වොලිෆිකේෂන්ස්? ඕක තමයි තියෙන ලොකුම දේ. කියන්නේ අපි ගත්තොත් උපාධියක් මෙහි නිම කර පමණින් ඔයාට මාස්ටර් එකක් කියන්නේ MSc එකක් MBA එකකට ඔයාට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ කැනඩාවේ. ඒකට ඔයාගේ GPA එක බලපාන. ඔයා කොච්චර හොඳට සබ්ජෙක්ට් එක පාස් වෙලාද කියන්නේ. ඒකත් ඉගෙන ගන්න සබ්ජෙක්ට් ඒරියා එක වෙනස්. නමුත් එහි තියෙන පෝස්ට් ග්‍රැජුවේට් ක්වොලිෆිකේෂන් ඒ කියන්නේ PGD level එක. PGD level එකට ඇතුල් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ GPA එක අඩු නම් ඔයාට PGD එකට ඇතුල් වෙලා PGD එකෙන් පස්සේ මාස්ටර්ස් කරලා ගන්න ප්‍රති. ඒ ඇතුල් වෙන ලෙවල් එක වෙනස් වෙනවා. ඒතර කැනඩාවෙත් ඔයාට ෆවුන්ඩේෂන් ලෙවල් එකට නිකන් ඩිප්ලෝමා ලෙවල් එකට ඒ වගේ ඇතුල් වෙන්න හැකියාව තියෙනවා තමන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් එක මත. නමුත් ඒක එහෙම තියෙනකොටත් වීසා එකේදී අවශ්‍ය රික්වයර්මන්ට් ඒ කියන්නේ වීසා සක්සස් රේට් කියන්නේ කැනඩාවට ඇතුළත් වීමේදී වීසා එකක් ලබා ගන්න නම් ඔයාට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන එක වෙනම බලපානවා. කියන්නේ අපි යුනිවර්සිටි එකේ රික්වයර්මන්ට් එකක් වීසා එකේදී බලන රික්වයර්මන්ට් එක ඔයාලා ලිඛිතව තියෙන දෙයක් නෙවෙයි. නමුත් අපේ එක්ස්පීරියන්ස් එක අපි දන්නවා මේ කියන ක්වොලිෆිකේෂන් එක ඇප්ලයි කරොත් ඔයාලට වීසා එක ලැබෙන්නේ නැහැ කියන එක. ඒතර අපි අනිවාර්යෙන් සමහරවල්ලාට යුනිවර්සිටියෙන් IELTS වේව් ඔෆ් කරලා දෙනවා.
නමුත් වීසා එකේදී ඔයා අනිවාර්යෙන් IELTS පෙන්වන්න ඕන ලංකාවෙන් අපි ඇප්ලයි කරද්දී. ඔන්න ඔය වෙනස්කම කැනඩාවේ පාසල් වලට ඇතුළත් වෙද්දිත් ඒ වගේම යුනිවර්සිටි වලට ඇතුළත් වෙද්දිත් ඕක බලපාන. කියන්නේ යුනිවර්සිටි එකකින් අප්‍රූවල් එක හම්බ වුණා කියලා වීසා එක අප්‍රූව් වෙන්නේ නැහැ. කියන්නේ අපි යුනිවර්සිටි එකට වෙනම කේට කරන්න ඕනේ වීසා ලබා ගන්න වෙනම කේට කරන්න ඕනේ රික්වයර්මන්ට්ස් බලලා. කැනඩාවේ යන ගොඩක් අය අමාරු යටන තැනක් තමයි ඕක. ඉතින් ගොඩක් වෙලාට හුඟක් තියෙන ආයතන වලින් අර යුනිවර්සිටි එකේ තියෙන රික්වයර්මන්ට් එකම වීසා එක හරි ඔයාලට මේක දාන්න පුළුවන්. ඔයා බැහැ කිව්වේ කොහොමද මේකට දාන්න පුළුවන් මේ තියෙන රික්වයර්මන්ට් කියලා පෙන්නනවා. නමුත් ඇත්තටම වීසා එකේදී ඒ රික්වයර්මන්ට් ප්‍රමාණයෙන් ඔයාට ඇතුළු වීමේ හැකියාව නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ වීසා එක දාන්න ඉස්සෙල්ලා තමන් වීසා එක වගේම ඔයාගේ යුනිවර්සිටි රික්වයර්මන්ට් එක ඒතර ඔයා යන පළාත ඒ අනුව තමයි ඔයාගේ ෆයිල් එක සක්සස් රේට් එක ඇති වෙන්නේ. අපි මෙහෙම අවස්ථාවක් ගත්තොත් මිස්ටර් ප්‍රගීත් දැන් යුනිවර්සිටි එකකින් අප්‍රූවල් එක හම්බ වෙලා තියෙනවා. හැබැයි වීසා එක රිජෙක්ට් වුණා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ඔව් ඒක තමයි. දැන් අපි ඇත්තටම වීසා එකක් දාන්න රිජෙක්ට් වෙන්න බලාගෙන නෙමෙයි. ඒතර ඒක නිසා තමයි අපි ඇත්තටම බලන්න ඕනේ මෙයා වීසා එකකට කැනඩාවේදී අවශ්‍ය රික්වයර්මන්ට්ස් කීපයක් තියෙනවානේ. ඒක ඇවිල්ලා එයා ඇත්තටම අධ්‍යාපන ලබන්න යන ශාස්ත්‍රය මොකක්ද? ඒතර යන ලබන්න යන ශාස්ත්‍රයයි එයා දැන් ඉන්න ශාස්ත්‍රයයි මොකක්ද? කියන්නේ අපි හිතමු ඔයා ඉන්නේ ඔයාගේ මූලික උපාධිය තියෙනවා හොස්පිටැලිටි මැනේජ්මන්ට්. ඔයා දැන් රස්සාව කරන්නේ ඊට අදාළ දෙයකින් නෙමෙයි. ඔයා වෙනත්ම එකකින් රස්සාව කරන්නේ. නමුත් ඔයා ඉල්ලන්න යනවා හොස්පිටැලිටි පැත්තෙන් මාස්ටර් උපාධිය. යුනිවර්සිටි එකකින් සමහර යුනිවර්සිටි ඇක්සෙප්ටේෂන් එක දෙනවා. නමුත් ඔයාට වීසා එකේදී ඒක ඔයාගේ ජෙනුයින් ස්ටුඩන්ට්ස් කියන එකේදී ඒක ෆුල්ෆිල් වෙන්නේ නැහැ. නමුත් ඔයාට ඒ මාස්ටර් උපාධිය හදාරන්න යන්න පුළුවන් MBA වගේ එකකට. වෙනත් ඔයා දැන් ඉන්න ශාස්ත්‍රයත් ඔයා ඉගෙනගත්ත ශාස්ත්‍රයත් කම්බයින් වෙන විදියට පාඨමාලා තෝරගෙන යන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව තියෙනවා. ඒක නිසා අපි කියන්නේ පාඨමාලාවකට ඇතුල් වෙන වීසා එකක් දාන්න ඉස්සෙල්ලා ඩෙස්ටිනේෂන් එක තෝරද්දි හරියට අපි යන පාත් එක බලලම දාන්න ඕනේ. ඕක තමයි තියෙන මූලික දේ කැනඩාව කියන රටේදී. ඊළඟට අපි පොඩ්ඩක් බජට් එක ගැන කතා කරොත් කොහොමද මිස්ටර් ප්‍රගීත්? බජට් එක වෙන්නේ. බජට් එකේදී එක ඇවිල්ලා අපි යුනිවර්සිටි එකට ගෙන මුදල ඊළඟ එක තමයි ෂෝ මනි එක. ඒතර මේ දෙකම කැනඩාව කියන ඩෙස්ටිනේෂන් ගොඩක් ස්ට්‍රික්ට්ලි බලන ඒරියා එකක්. අපි ඕස්ට්‍රේලියාදී කිව්ව මාස 6ක එක අවශ්‍ය වෙන්නේ නැහැ කියන. නමුත් කැනඩාව කියන ඩෙස්ටිනේෂන් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒතර මේ මුදල් ආපු විදියත් අපි පෙන්වන්න ඕනේ. ඉදිරියට ඔයාට මුදල් එන විදියත් ඔයා පෙන්වන්න ඕනේ. ඒතර මේ කියන කරුණු කාරණා සියල්ලම පෙන්වුවොත් විතරයි ඔයාට කැනඩාවට ඇතුල් වෙන්න හැකියාව තියෙන්නේ. ඒතර කැනඩාවේ තියෙන ඔප්ෂන් එකක් තමයි ඔයා අපිටම උපාධියක් හදාරන්න යනවා අවුරුදු 3. කැනඩාවේ අවුරුදු 2කට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබුවොත් ඔයාට වසර 3ක පෝස්ට් ස්ටඩි වර්ක් පර්මිට් එකක් ලැබෙනවා. ඒතර ඔයාට මේක බ්‍රේක් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දක් ඉගෙන ගන්නවා ඊට පස්සේ ඔයා බ්‍රේක් එකක් අරගෙන අවුරුද්දක අර පෝස්ට් ස්ටඩි වර්ක් පර්මිට් එකෙන් අවුරුද්දක් ඔයා වැඩ කරලා සල්ලි ටිකක් හම්බ කරලා ඊළඟ අවුරුද්දක ඉගෙන ගන්න පුළුවන්. ওই වගේ කම්බිනේෂන් ප්‍රෝග්‍රෑම්ස් වල කැනඩාව යන්න පුළුවන්. මෙතන කැනඩාවල ලෝන් ස්කීම් එකකුත් තියෙනවා. ඔව් අන්න ඒක තමයි අනිත් එක. හුඟක් අය ඒක දන්නෙත් නැහැ. ඉතින් හුඟක් ආයතන මේක ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. කැනඩාවේ අවස්ථාව තියෙනවා ඔයාට කැනඩාවේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය සියලුම මුදල් ලෝන් එකක් මාර්ගෙන් කැනඩාවේ බැංකුවකින් ලෝන් එකක් මාර්ගෙන් ඔයාට මේ මුදල් අරගෙන මෙහින් සතයක්වත් වියදම් කරන කැනඩාවට ගිහලා අධ්‍යාපනය ලබාගෙන ඊට පස්සේ ඔයා රස්සාව කරන්න ගත්තට පස්සේ මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මේ හුඟක් අය මේ ගැන දන්නෙත් නැහැ, මේ ගැන ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. ඉතින් මේක හැමෝන්ටම කරන්නත් බෑ. ඒක ස්පෙસિෆික් හැම යුනිවර්සිටි එකම මේක බාර ගන්නෙත් නැහැ. මේක තෝරාගත්ත යුනිවර්සිටිස් තියෙනවා, තෝරාගත්ත පාඨමාලාවක් තියෙනවා. ඒ පාදාල පාඨමාලාවල් සහ යුනිවර්සිටි වලට ඇප්ලයි කරොත් අපිට මේ ලෝන් ස්කීම් එක කරා යන්න පුළුවන්. ඒක ලොකු අවස්ථාවක්. ඇත්තටම මේ වීඩියෝ බලන ගොඩක් අයට ඒක තියෙන මේකක් අපිට කතා කරන්න. අපිට හරියට ඔයාගේ ඇසස්මන්ට් එක කරලා ඔයාට ලෝන් ස්කීම් එකකට යන්න පුළුවන්ද? ඒ ලෝන් ස්කීම් එකෙන් ඔයාට කොච්චර මුදලක් ගන්න පුළුවන්ද? ඒ අනුව ඔයාගේ මේ අධ්‍යාපන කැනඩාවේ මුදල කියන එක ලොකුවට වටින දෙයක් කියලා. ඒතර ඒ වගේ එකෙන් ලෝන් ස්කීම් එක යන එකෙන්ට ඇත්තටම මුදල් පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මොකද ඒ සියල්ලම අර ලෝන් එකෙන් ග්‍රාන්ට් වෙන නිසා. ඒතර එයා ඇත්තට මෙහින් පෙන්වන්න හරි අධ්‍යාපන මට්ටමක් පමණයි. එයාගේ ෆයිනෑන්ෂල් පැත්ත සියල්ල ලෝන් එකෙන් කවර් වෙනවා. ඊළඟට දැන් අපි වර්ක් පර්මිට් එක ගැන කතා කරා මිස්ටර් ප්‍රගීත්. අපි ගත්තොත් PR එක ඒ ප්‍රොසීජර් එක කොහොමද වෙන්නේ? මම හුඟක් කරගන්න උදාහරණයක් තමයි හරියට කැනඩාවට යනවා කියන්නේ මේ
රජයේ රැකියාවකට යනවා හා සමානයි. කියන්නේ අපි ලංකාව රජයේ රැකියාවට යද්දී අපි බලපාන එක තමයි අනිවාර්යෙන් පෙන්ෂන් එක හම්බ වෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි කැනඩාවට ඇතුල් වුණොත් ඔයාට අනිවාර්යෙන් PR එක ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා ලේසි කරන්න. ඉස්සර තරම් දැන් ලේසි නෑ. නමුත් ඔයාට අනිවාර්යෙන් PR එකක් ගන්න හරි ක්‍රමවේදයකට ගියොත්. කැනඩාවේ ඔයා අධ්‍යාපන ලැබලා රජයට අදාළ ටැක්සස් හරියට ගෙවලා තියෙනවා නම් ඒ අදාළ ඔයාගේ බෙනිෆිට් එක රජයට පෙන්නලා තියෙනවා නම් ඔයාට PR එක ගන්න පුළුවන්. එහෙත් ඔස්ට්‍රේලියාව වගේම ප්‍රාන්තය අනුව PR එකට අවශ්‍ය පොයින්ට්ස් ප්‍රමාණය වෙනස්. ඔයාට අවශ්‍ය ලිස්ට් එක වෙනස්. ඉතින් දැන් කැනඩාවේ තියෙන එක්ස්ප්‍රස් එන්ට්‍රි PR පාත් එක. නැත්නම් normal PR පාත් එක. ඔයාට ස්ටේට් වයිස් ගන්න පුළුවන් PR එක. ඒ කියන්නේ අපි ගන්නවා අපේ PR එක අපි ඉල්ලන්නේ අදාළ ප්‍රාන්තයට. ඉතින් මේ ආකාර කැනඩාවේ ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා ඔයාට මේ ගන්න පුළුවන්. ඒ වගේම ජොබ් වීසාස් කියන අපි කියන ස්කිල් කැටගරි එකකින් තමන්ගේ තියෙන ස්කිල් කැටගරි එකෙන් කෙලින්ම කැනඩාවට ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා කැනඩාව කියන ඩෙස්ටිනේෂන් එක. දැන් PR එක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා වගේ ඩිපෙන්ඩන්ට් කෙනෙක්ව ගෙනියන එක ෆැමිලි එක ගෙනියන එක ඒකත් වෙනස් වෙනවද? අනිවාර්යයෙන් කියන්නේ ප්‍රාන්තය අනුව ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් ගෙනිච්චට එයාට හම්බෙන බෙනිෆිට්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. ජොබ් එකක් කරන්න පුළුවන් ජොබ් එකක් කරන්න බැයිද? දරුවන්ට නොමිලේ අධ්‍යාපනය හම්බ වෙනවා නැත්නම් ගෙවලද අධ්‍යාපනය ගන්න පුළුවන්. අන්න ඒව වෙනස් වෙනවා. ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. කැනඩාව අපි ගත්තොත් ලොකු වේරියේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාන්තය අනුව ආගේ ලිවිං එක්ස්පෙන්සස් එක ගොඩක් වෙනස් වෙනවා. ඔයාට හම්බ කරන්න පුළුවන් විදිය වෙනස් වෙනවා. කැනඩාවේ තියෙන ක්ලයිමේට් එකක් වශයෙන් ගත්තොත් ගොඩාක් වෙනස් ක්ලයිමේට් එකක් තියෙන. වසරේ සෑහෙන ප්‍රමාණයක් අධික සීතලෙන් තියෙන රටක්. නමුත් ඒත් සමහර ප්‍රාන්ත තියෙනවා හිම වැටෙන්නෙම නැති ප්‍රාන්තත් තියෙනවා. ඒ හැම එකම ගොඩක් දේවල් ස්ටේට් එකකින් ස්ටේට් එකට අනිවාර්යෙන් වෙනස් වෙනස් වෙනවා. يعني කැනඩා යුනිවර්සිටි එකකට ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් ඒක තියෙන ප්‍රාන්තය මොකද්ද? ඒ ප්‍රාන්තයෙන් බලන මොනවද ක්වොලිෆිකේෂන්ස් ඒ ක්‍රයිටීරියා බලලා තමයි අනිවාර්යෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ දේවල් ඒක තමයි කියන්නේ අපි එකේ ප්‍රාන්තය අනුව ඔය ඇප්ලයි කරන්න ඕන පාඨමාලාවත් වෙනස්. කියන්නේ සමහර පාඨමාලා සමහර ස්ටේට්ස් වල දෙන්නේ නැද්ද කොහොමද? නෑ ඒ ස්ටේට් එකේ ඒ පාඨමාලාව ඉල්ලුවට වීසා එකේ සක්සස් රේට් එක අඩු වෙනවා. ආහා. කියන්නේ ඒකලොම් බලනවා ඔයා ගිහිල්ලා ඒකෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඒ අනුව තමයි මේ පාඨමාලා දින. ඒතර අපි හැම පාඨමාලාවකම හැම ප්‍රාන්තයකින්ම හැම යුනිවර්සිටි එකකම ඕන මේ පාඨමාලාවට පිටරට ඉන්න අයට ඇතුල් වෙන්න බෑ. තෝරාගත් කට්ටියකට විතර ඒ පාඨමාලා ඒ ප්‍රාන්තයේදී. නමුත් අපි තුමු A කියන ප්‍රාන්තේ B කියන පාඨමාලාව බැරි වුණාට B කියන පාඨමාලාව C කියන ප්‍රාන්තයේදී පුළුවන්. අර ඒ වගේ කොම්බිනේෂන්. කැනඩා ගවර්න්මන්ට් එකකින් මම හිතන්නේ ළඟදී ගොඩක් පොලිසි චේන්ජස් වල ටිකක් ටයිට් කරා. ඔව්. එහෙට ඇප්ලයි කරන්න. ටිකක් මේ වතර ගොඩක් කොම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්. ඉතින් අනිවාර්යෙන් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට එක්ස්පර්ට් ගයිඩන්ස් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ඒක තමයි සුදුසු ඒ වගේම අප්‍රොප්‍රියේට් වගේම හරියන වීසා කන්සල්ටන්ට් කෙනෙක් නැත්නම් ඒ වගේ කම්පැනි එකක් තෝරගන්න එකේ වැදගත්කම. ඉතින් අපි මේ වෙනකන් ගොඩක් වැදගත් දේවල් කතා කරා මිස්ටර් ප්‍රගීත්. දැන් අන්තිම වශයෙන් මම අහන්න කැමති මේ දේවල් වලට අමතරව කවුරු හරි කැනඩා තෝරගන්න ඕනේ තවත් හේතුවක් තියෙනවද? කියන්නේ කැනඩා වලටම විශේෂ හේතුව තව මොනවා හරි හේතු තියෙනවද? ඇත්තටම කැනඩාව කියන්නේ ගොඩක් සෙටල්මන්ට් එකකට හොඳ කන්ට්‍රි එකක්. ක්වොලිටි ලයිෆ් එකක් තියෙනවා. එතකොට ඔයාගේ සෙටල්මන්ට් එක ලේසි. එතකොට කැනඩාවේ අපි ගත්තොත් ඔයාට රේසිසම් ප්‍රමාණය අඩුයි. එතකොට අපි ගත්තොත් ඒකේ Tamanට ගැළපෙන ප්‍රාන්තයන් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා කැනඩාව කියන්නේ. ඒතර ඔයාට ගියාට පස්සේ ඔයාට හම්බෙන බෙනිෆිට්ස් ඒජ් එකෙන් පස්සේ අපි කියන්නේ පෙන්ෂන් යන වයසේදී ඔයාට හම්බෙන බෙනිෆිට්ස් කියන්නේ ගොඩාක් හොඳ. කියන්නේ ලංකාවෙන් ගිය ගොඩාක් දෙනෙක් එහි සෙටල්මන්ට් වෙලා තියෙනවා. ඒ නිසා මේක බැරි ඩෙස්ටිනේෂන් එකක් නෙමෙයි. කියන්නේ අපේ අර පුරුදු ඩෙස්ටිනේෂන් එකක්. ඒ නිසා කැනඩාව ඇත්තටම හොඳම ඔප්ෂන් එකක්. හරියට ෆැමිලි පිටින් යන්න ඕන නම් කැනඩාව කියන ගොඩක් හොඳ ඩෙස්ටිනේෂන් එකක්. රයිට්. දැන් අපි මේ වීඩියෝ එකෙන් කැනඩා සම්බන්ධව ගොඩක් දේවල් කතා කරා. මොනවද තියෙන ස්ටඩි ඔප්ෂන්ස්, බජට් එක ගැන කොහොමද ඔයාට කටයුතු කරන්න පුළුවන්, ඒ වගේම ස්ටේට් එකකින් ස්ටේට් එකට කොහොමද වෙනස් වෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ඔයා කැනඩා වලට හයි එඩියුකේෂන් වලට කැනඩා වලට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් අපි මේ වීඩියෝස් වල දිගින් දිගටම කියන්නේ ඒ ඔයාට අවශ්‍ය රිසල්ට් එක හොඳම රිසල්ට් එක ලබා ගන්න හරියනම
වීසා කන්සල්ටන්ට් කෙනෙක් එක්ක කතා කරන්න. ඉතින් ප්‍රයිම් වීසා සෙන්ටර් එක දැස් වෙලා ඉන්නවා ඔයගලන්ට අවශ්‍ය කම්ප්ලීට් සපෝට් එක ලබා දෙන්න. ඒ අවශ්‍ය එක්ස්පර්ට් ගයිඩන්ස් එක. මොකද මේ දේවල් ගොඩක් වැදගත්. ඔයාට ඔයා දන්නේ නැති ඔප්ෂන්ස් තියෙනවා නම් ඔයාට වාසිදායක වෙන දන්නේ නැති ඔප්ෂන්ස් තියෙනවා නම් මේ හැම දෙයක්ම හැම ඇස්පෙක්ට් එකකින්ම මේ දේවල් පෙන්වන්න ඔයා තෝරගන්න මේ වීසා කන්සල්ටන්ට් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ සීරීස් එකේ දැන්ටමත් UK, ඕස්ට්‍රේලියා, කැනඩා ගැන කතා කරලා ඉවරයි. තවත් අපි යුරෝපියන් කන්ට්‍රීස් කීපයක් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉස්සරහ videos වලින්. So until then, stay tuned and all the best.